දසහැවිරිදි සීතු සහ ඇගේ නිර්භීත වෙඩිමහල් සොහොයුරාවන කසුන් ඔවුන්ගේ ගෙවත්තේ තිබූ පරණ සිතියමක සලකුණු කර තිබූ අභිරහස් ස්ථානයක් සොයා යාමට තීරණය කළා. සිතියමේ එම ස්ථානය නම් කර තිබුණේ ඇටසැකිලි දිවයින ලෙසයි. ඊළඟ දවසේ ඔවුන් දෙදෙනා කුඩා බෝට්ටුවකින් යාත්‍රා කර පෑ කිහිපයකට පසු ඝන වනාන්තරයකින් වැසී ගිය මුහුදට ඉහළින් පෙනෙන ගල්පර සහිත කුඩා දිවයිනකට ළඟා වූහ. වෙරළ තීරයේ තිබූ වෙලිපවා අස්වාභාවික ලෙස සුදුමෙලි වී තිබුණි. සීතු, කසුන් අයියේ, මේ වෙරළ හරිම අමුතුයි. වෙලි වෙන මුහුදු වෙලි වගේ නෙවෙයි, පොඩි පොඩි කැබලි වගේ. කසුන්, බය වෙන්න එපා සීතු. සිතියම කිව්වේ මේක තමයි ඇටසැකිලි දිවයින කියලා. නිදහනේ කොහේ හරි මෙහෙ තියෙන්න ඕනේ. සිතියම අනුගමනය කළ ඔවුන් ඝන වනාන්තරය තුරට පිවිසියේය. ඇවිදින සෑම පියවරකදීම පොළවේ තියුණු දෙයක් කැඩෙන ශබ්දය ඇසුනි. කසුන් බිම බලාගෙන විදුලි පන්දම දැල් වූ විට ඔවුන් දෙදෙනාම තිගැස්සී ගියහ. මුළු වනාන්තරයේම බිම වැසී තිබුණේ මිනිස් ඇටකඩු කැබලි වලින්. ඔවුන් ඇවිදින්නේ ඇත්තෙන්ම ඇටකඩු පාරක බව ඔවුන්ට වැටහුණි. සීතු, වෙවුලමින්, කසුන් අයියේ, මේවා මොනවද? මේවා ඇත්තටම ඇටකටු. කසුන්, ඔව්, මේක තමයි අයි මේකට ඇටසැකිලි දිවයින කියලා කියන්නේ කියලා. අපි පරිස්සමෙන් යමු. ඉක්මනට නිදහනේ හොයාගෙන යන්න ඕනේ. ඔවුන් තවදුරටත් ඇතුළට ගමන් කරන විට ගස් අතරින් ඔවුන් දුටියේ දරුණු ලෙස කෙඩී බිඳී ගිය පැරණි අඳුරු පැල්පතකි. සිතියම පෙන්වා දුන්නේ නිදහනේ තිබිය යුත්තේ එතන බවයි. ඔවුන් පැල්පතට ඇතුළු වූ විට පැරණි පුටුවක වාඩි වී සිටින ඇටසැකිල්ලක් දුටිය. එහි අතක දීප්තිමත් රන් යතුරක් තිබුණි. කසුන් වෙවුලන අතින් යතුර ගත් විට එතන තිබූ විශාල ලී පෙට්ටියක සෙවණෙල්ල චලනය වනවාසේ සීතුට දැනුණා. සීතු, කසුන් අයියේ, මට දැනෙනවා මෙතන තව කෙනෙක් ඉන්නවා වගේ. කසුන්, බය වෙන්න එපා සීතු. අපි ඉක්මනට පෙට්ටිය ඇරලා යමු. යතුර යොදා පෙට්ටිය විවෘත කළ විට එහි දීප්තිමත් රන් කාසි සහ මැණික් පිරී තිබුණි. නමුත් ඒ මොහොතේම පැල්පතේ දොරටුවේ තැනින් තැන ඇටකටු එකතු වී මිනිස් රුවක් සෑදෙන්නට විය. ඒ පුටුවේ වාඩි වී සිටි ඇටසැකිල්ලයි. ඇටසැකිල්ල, අපේ නිදහනය, ආපහු දෙන්න. මේක අයිති වෙන්නේ දිවයිනට විතරයි. සීතු සහ කසුන් නිදහනයෙන් කොටසක් ගෙන ජීවිතාරක්ෂාවට පතා පැල්පතින් පිටතට දිවගූහ. ඔවුන් පසුපසින් ඇටසැකිල්ල දුවන හඬ ඔවුන්ට ඇසුනි. කසුන්, බෝට්ටුව ළඟටම දුවන්න සීතු. හැරී බලන්න එපා. ඔවුන් ඉක්මනින්ම බෝට්ටුවට නැගී දිවයිනෙන් ඈතට යාත්‍රා කළහ. ආපසු හැරී බලූ විට වෙරළ සිටි ඇටසැකිල්ල අත්ඔස්සමින් ඔවුන්ට ශාප කරනවා සේ දිස්සූහ. සීතු සහ කසුන් දිවයිනෙන් බොහෝ ඈතට පැමිණි ආරක්ෂිතව කම ගම්මානයට පැමිණිය. ඔවුන් ගැන නිදහනෙන් සැබෑවුවත් ඔවුන් නැවත කිසි දිනක ඇටසැකිලි දිවයින ගැන කතා නොකළේ ඔවුන්ගේ වික්‍රමය අතිශය භයානක මතකයක් වූ නිසාවෙනි.